ඔන්න ඔට මෙලා තියෙන පළවෙනි ප්‍රශ්න බලන්නකු. පළවෙනි ප්‍රශ්න කියන්නේ සොන්සෝ එක තෝරන්න. තමයි කොරියන් වලින් සොන්සෝ කියල කියන්නේ අනු පිළිවෙල තෝරන්න. අට මොනවාහරි දේක විස්තරයක් දීලා තියෙනවා වැරදියට තමයි දීලා තියෙන්නේ. ඒකට පිළිවෙලක් නැතුව දීලා තියෙන්නේ. වාට තියෙන්නේ අන්නේ වැරදියට දීලා තියෙන පිළිවෙලක් නැතුව දීලා තියෙන එක හරි පිළිවෙලට හදන්න. හරි බලන්නකෝ දැන් අපට දීලා තියෙන ගෙදරක් හොයන පිළිවෙලක්. ඉතින් අපි දැනගන්න නෑ මේක හරියට හදන්න. පළවෙනිගේ තියෙනවා කයාගල් චෙගියොල් හදා. නිදා කියල තියෙන නිදාගන්න බෑ අපට. යාගල් චෙගියොල් හදා. ගිවිසුමට අත්සන් කරනවා. පළවෙනික තියෙනවා ගිවිසුමට අත්සන් කරනවා කියලා. අත්සන් කරනවා. දෙවැනික බලන්නකෝ හුදොන් සංසායේ කදා. ගොඩනැගිලි දෙපාර්තුමේන්තුවට නැත්තං ගොඩනැගිලි විකුණන තැනට යනවා විකුණන තැනට යනවා උදොන් සංසායේ කලා. ඉඩපස තියෙනවා චිබල් පොදා ගෙදර බලනවා. ගෙදර බලනවා කියල තියෙනවා. ඉළඟික බලන්නකු චිබල් අරාපොදා ගෙදර විමසලා බලනවා. ගෙදරක් විමසා බලනවා. ඉඩපස බලන්නකු ඊසා හදා කියලගෙනාව කොරියන් වලින් නම් ඒවල් මාරු කරනවා. ගෙවල් මාරු කරනවට කියනවා ඉසහදා. ගෙවල් මාරු කරනවා. පළවෙනිකේ තියෙනවා කෙයාගල් චෙග්‍යෝල් හදා ගිවිසුමට අත්සන් කරනවා. අංක දෙකේ තියෙනවා පුදොන් සංසයේ කදා. පුදොන් සනය කදා පුදොන් සනය කදා කියලා ගැන ගොඩනැගිලි විකුණන තැනට යනවා. චිබල් පොදා ගෙදර බලනවා. චිබල් අරා පොදා ගෙදරක් විමසලා බලනවා. ඊස හදා ගෙවල් මාරු කරනවා. දැන් අපිට මෙන්න මේ පිළිවෙලේ තියෙන එක හදාගන්නන පිළිවෙලකට. හරි පළවිනික මම අංගදාගෙන යන්නංකො මොනව කරන්නත් කලින් ඔයා මොකක්ද කරන්න ඇත්තේ මචායෝ ගොඩනැගිලි විකුණුන අංශයට යන්න නැනේද ඒක තමයි එක. අංක දෙක විදිහට ගිහිල්ල මොකද කරන්නේ ගෙදරක් විමසනවා නේද. එනම් බෙන්න මේක තමයි අංග දෙක. ගෙදරක් විමසලා බැලුවට පස්සේ ඉඩපස් යාලාපට පෙන්න්නනවන ගෙදරක් ඉඩපස් මොකදවා කරන්නේ චිබල් පොදා ගෙදර බලනවා. මේක තමයි අංක තුන. අංක තුනට පස්සේ ගෙදර බැලුවට පස්ස මොකද කරන්නේ ඔයා ගිවිසමට කැමතිනම් සයින් කරනවා නේද. ඒ අංක හතර. ඊට පස්ස මොකද කරන්නේ ඊසාහදා ගෙවල් මාරු කරනවා. ඒක අංක පහ. දැන්වට වෙන්න මේ පිළිවෙලට තියෙන පිළිවෙල හදාගෙන වාට උත්තරේ ගහන්න පුළුවන්. බලන්න බොලින්ම තියෙන නා ඔන්න නාවලින් පටන්ගන දෙකක් තියෙනවා. බොලින්ම ඔන්න නාකිල් දෙකීම තියෙනවන හරි. දෙවැනික බලන්න ඊට පස්සේ දෙක අපිදාගත්තේ චිබල් අරාපොදා විමසලා බලනවා රා කියන එක තමයි තියෙන්නේ. එහෙමනම් මේක මේ උත්තරේ තමයි හරියන්නේ. තුන ගහල තියෙනවනම් තුන ගහනවනම් මේ ප්‍රශ්නයට උත්තරේ වාගේ උත්තරේ නිවැරදි. මොකද මුලින්ම ගොඩනැගිලි අංශයට යනවා ගෙදරක් විමසා බලනවා චිබල් අරාපොදා ඊට පස්සේ චිබල් පොදා ගෙදර බලනවා ඊට පස්සේ කයාගල් චෙගියොල් හදා ගිවිසුම අත්සන් කරනවා ඊට පස්සේ කෙනවා ඊසා හදා ගෙදර මාරු කරනවා. දෙවැරදි උත්තරේ තමයි අංක 3. 3 ගහලා තියෙනවා නම් වාගේ උත්තරේ හරි. එහෙමනම් අපි යමු අපේ ඊළඟ ප්‍රශ්න බලන්න මෙන්න මේ ප්‍රශ්නත් ඔයාට පිළිවෙල තෝරන්න පුළුවන්ද කියලා සුසෝ එක. හරි පළවෙනිගේ තියෙනවා සොරියුරල් චෙජුල් හදා. සොරියු කියලා කියනවා ලිය කියවිලි. හරිද චෙජුල් හදා කියලා කියනවා ලිය කියවිලි. චෙජුල් හදා කියලා කියනවා බාර දෙනවා ඉදිරිපත් කරනවා. අපි කියමු ලිය කියවිලි ඉදිරිපත් කරනවා කියන අදහස. අංක 2 බලන්නකෝ පන්මුන් යාගල් සිංදොන් හදා. පන්මුන් කියල කියන්නේ කොරියන් වලින්නම් බැහැදකිනවා අපි විසිට් කරනවා නරම්බනවා එතෙන්ට ගිහිල්ල විවිධ වචන තියෙනවා. පන්මුන් යාගල් සිංජොන් හදා කියල ගැන්නේ අපි ස්ථානයට ගිහිල්ලා වෙන් කිරීමක්කට අයදුම් කරනවා. ඒගැන අපි පොයිමන්ට එකක් දානවා කියන අදහස. පන්මුන් කියන එක මතක තියන්න ගිහිල්ල අපි ඔපොයිමන්ට එකක් දානවා. හරි තුනේ තියෙනවා මෙතන අපි කියමුකෝ ගොස් වෙන් කරවා ගැනීම. අපි දිනයක් වෙන් කරගන්නවා ගෙන අදහස. අංග 3 චුරිබ්ගු බෙගුගින් සමුසෝයේ පන්මුන් හදා.
ආගමන විගමන විදේශීය කාර්යාලයට පන්මුන් හදා අපි කැනෙ තෙන්ට යනවා කියන දහස. මෙන්න මේ විදේශී ආගමන විගමන කාර්යාලයට යනවා කියලා කියනවා. හරි විදේශීය ආගමන විගමන කාර්යාලයට යනවා. අංක ඊළඟට 4 බලනකො චෙරියු හොගා සින්ජොන් හගින් සෝරල් පත්තා. චෙරියු කියන්නේ රැඳී සිටිනවා. හොගා කියලා කියන්නේ අවසරය. සින්ජොන් කියන්නේ ආයතම් කිරීම. හගින් සෝරල් පත්තා පරීක්ෂාව ලබනවා. ඒ කියන්නේ අපි කියනවා අහගින්සෝ. ඒ කියන්නේ අපි කියනවා සහතික පත්‍රය ලබනවා කියන අදහස. මොකක්ද මේ කියලා කියන්නේ? නැවත පාරක් ඔයා හොඳට කල්පනා කරලා බලන්න මොනවද මේ කියන්නේ කියලා. හරි. මෙතනදි කියන්නේ විදේ කියන්නේ රැඳී සිටීමට අනුමැතිය දෙන ආයුධම් කිරීමේ තහවුරු කිරීමේ ලියවිලි සනාථ කරනවා. නැත්තම් ඒවා සහතිකය අපි ලබනවා කියන අදහස. හරිද? දැන් අපි ආගමන විගමන කාර්යාලයට ගියාට පස්සේ එතනින් අපේ වැඩ ඔක්කොම කරලා චෙක් කරලා ඉවර වෙලා අපිට ඔන්න ඕක ලැබෙනවා. චෙරියු හොගා රැඳී සිටීමට අවසරය. අවසර දෙනේ ලියකියවිලි සියල්ල අපට ලැබෙනවා. අංක ඊළඟ එක බලන්නකො 5 බලන්නකො 1 2 3 4 5 5 තියෙනවා. සොරියුරල් චක්සොන් හදා ලියකියවිලි චක්සොන් හදා කියන පුතා පුරවනවා. අපි ලියකියවිලි පුරවනවා. අන්තිමික බලන්න වෙගුගින් විදේශික චන්ලොක්ජන් හැදුනුම් පත පල්ගන් පත්තා සුරියොන් හදා. ඒ කියන්නේ විදේශය හැඳුනුම් පත අපි නිකුතුව ලබා ගන්නවා කියන අදහසෙනවා. ලබා ගන්න විදේශය හැඳුනුම් පත අපි ලබා ගන්නවා කියන අදහසෙනවා. දැන් බලන්න ඔයාට මේකේ උත්තර හොයාගන්න පුළුවන්ද කියලා. බලමු අපි මේකේ මොනවද උත්තර කියලා. මතක තියාගන්න මෙන්න මේ සුරියොන් හදා කියලා කියන්නේ මොනවා හරි දෙයක් අපි බාර ගන්නවා. ඒ කියන්නේ අපට හිතන්නකෝ මුදල් බාණ්ඩ ලිපි වගේ දේවල් අපි බාර ගන්නවා කියද්දිත් අපි සුරියොන් හදා කියලා කියනවා. දැන් මෙතනදී නම් විදේශීය හැඳුනුම් පත අපි ලබා ගන්නවා කියන අදහස බාර ගන්නවා කියන අදහස තියෙනවා. දැන් බලන්න පිළිවෙල මොකක්ද කියලා ඔයාලට තෝරන්න පුළුවන්. මුලින්ම මොකද කරන්න නැත්තේ? මොනවාටත් කලින් මුලින්ම අපි දිනයක් වෙන් කර ගන්න ඕනේ. අපි ගිහිල්ලා අපේ කලින් වෙන් කර ගැනීමක් කරනවා වෙන්න එක. පන්මුල්‍යගල් සිංජොන් හදා අංක 2 මොකක්ද ඊට පස්සේ? වෙන් කරගත්තට පස්සේ නෑ වෙන් කරගන්න කලින් තවත් දෙයක් තියෙනවනේ අපිට කරන්න. මේක මෙහෙම ගන්න බෑ. එතකොට මොකද්ද වෙන්නේ? වෙන් කරගන්න කලින් අපි සූදානම් වෙලා ඉන්න බෑ නේද? හරි. එහෙමනම් මේක තමයි එක. ලියකියවිලි චක්සොන් හදා ලියකියවිලි පුරවනවා. මුලින්ම ලියකියවිලි පුරවනවා. ෆෝම් එක එහෙම පුරවනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවෙනියට කරනවා දිනයක් වෙන් කර ගන්නවා. තුන්වෙනියට මොකද කරන්නේ? ඒ වෙන් කරගත්තු දිනේට ආගමන විගමන කාර්යාලයට යනවා. හතරවෙනියට මොකද කරන්නේ? හතරවෙනියට පුතා තියෙනවා ලියකියවිලි බාර දෙනවා. ඉදිරිපත් කරනවා. පස්වෙනියට මොකද කරන්නේ? ලියකියවිලි බාර දීලා ඒ ඔක්කොම ඉවරුනාට පස්සේ රැඳී සිටීමේ අවසර ආයුධම් පත්ත පරීක්ෂා කරපු ලිපි අපට ලැබෙනවා. 5. ඊට පස්සේ බලන්නකෝ අන්තිමට මොකද කරන්නේ? අපට විදේශීය හැඳුනුම් පත ලබා ගන්න හැකියාව තියෙනවා. 6. එහෙමනම් නිවැරදි උත්තරේ තමයි මා දෙකේම තියෙනවා. ඊට පස්සේ බලන්නකෝ මා ළඟට නා තියෙනවා. මෙන්න මේක තමයි නිවැරදි උත්තරේ. අංක 2 ගහලා තියෙනවා නම් වාගේ උත්තරේ හරි. මේ තියෙන්නේ විදේශීය ජාතික හැඳුනුම් පතක් නේද? විදේශීය හැඳුනුම් පත කොහොමද නිකුත් කරගන්න ක්‍රියාපටිපාටිය තමයි තියෙන්නේ. හොඳට මේ දේ අනිවාර්යෙන්ම බලන්න. සමහර වෙලාවට මේකේ පොඩි තැන්වලිනුත් විභාගෙට ප්‍රශ්න අහන්න පුළුවන්. මුලින්ම මොකද කරන්නේ? ඔයා ලියකියවිලි පුරව ගන්නවා නේද? චක්සොන් හදා කරනවා. සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? පන්මුල්‍යගල් සිංජොන් හදා කියලා වෙන් කරගන්නවා නේද? ඩේට් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි දාපු දිනේට වෙගුගින් සමුසෝයේ පන්මුන් හදා ආගමන විගමන කාර්යාලයට යනවා. එයාට පස්සේ මොකද කරන්නේ? ලියකියවිලි බාර දෙනවා. සොරියුරල් චෙජුල් හදා. ඊට පස්සේ චෙරියු හොගා සිංජොන් හගින් සෝරල් පත්තා. ඒ කියන්නේ මොකද්ද? රැඳී සිටීමේ අවසරය ලබා දෙන ආයුධම් පත්‍ර ලිපි ගොනු ලබනවා. ඒවා චෙක් කරලා ලබනවා කියලා කියන්නේ.
හරි අන්තිමේටම කියනවා මොකක්ද අන්තිමේටම වෙන්නේ අපට විදේශය හැඳුනුම් පත ලැබෙනවා අපි භාරගන්නවා කියන අදහස තියෙනවා උත්තරේ ගහල තියෙනවා නම් අංක දෙකට ඒ උත්තරේ හරි බලන්න ඔයාට මෙන්න මේ ප්‍රශ්නය තනු පිළිවෙල තෝරන්න පුළුවන්ද කියලා හරි පළවෙනිගේ කියනවා චොනන් යොහෙනල් කාමයොන් මම සංචාරයට යනම නම් කිනියොම්බුමල් කොක් සම්නිදා කිනියොම්බුම් කියලා කියනවා සිහිවටන කොක් කියල ගැන අනිවාරයෙන්ම සම්නිදා සදා කියන ලාබයින්නේ සරි සදා කියන මිලදී ගන්නවානේ එනම් අනිවාරයෙන්ම සාදා කියන්නේ මිලදී ගන්නවා එයාව දාලතිනවා සම්නිදා මිලදී ගන්නවා කියලා කියනවා මම පළවිනික තේරුම තමයි මම සංචාරය කරනවා නම් සිහිවටන අනිවාරෙන්ම මිලදී ගන්නවා හරිද ඔන්න යා මුලින්ම සිහිවටන මිලදී ගන්නවා කියලා තමයි සිහිවටන මිලදී ගන්නවා කියලා කියනවා දෙක බලන තාම්මේනන් සන්නිනා තාම් කියලා කියන්නේ ඊළඟට සන්නිනා සන් කියනවා කන්දට ඉනා හෝ පදා මුහුද කරිමි ඉන්නන් ඇඳලා තියෙන කොබේ සගෝශිප්සම් නිදා කැන කෝප්පයක් මිලදී ගන්න උවමනයි කියලා කියනවා ගෝෂිප්තා කියන ව්‍යාකරණය ගෝෂිප්තා කියලා ගැනමකක්ද යම් කිසි දෙයක් අපට කියනවා මිලදී කැන උවමනයි කරන්න උවමනයි මොක්කෝශිප්සම නිදා අගෝශිප්සම් නිදා ඒ වගේ අන්නුවමනයි යන්නුවමනයි තර මෙතනදි කියනවා සගෝශිප්සම් නිදා මිලදී ගන්න උවමනයි මොනෝද කෝප්පයක් කෝප්පයක් මොන වගේ කෝප්පයක්ද සන්නීනා කඳු හෝ පදා මුහුද ඇඳල තියෙන අදින කෝප්පයක් මුහුද තියෙන කෝප්පයක් තමයි මෙයාට ගන්න නෑ කියන්නේ ඊළඟ පාර තුන්ගනික බලන්න චිගම් කාජිනන් චිගම් කියන දැන් කාජි කියන දක්වා එහෙනම් දැන් දක්වා මේ දක්වා යුමියොන්හන් ගොන්මුල් ප්‍රසිද්ධ වුණ කොන්මුල් ගොඩ නැගිලිවල කරමි ඉන්න චිත්‍ර කැන ගොඩනැගිලි ඇඳලා තියෙන පිරිමි ඉන්නන් චිත්‍ර තියෙන අපි කෙන චිත්‍ර තියෙන ඔබල් මානී සත්සම් නිදා කෝප්ප ගොඩාරියක් මිලදී ගත්තා කියල කෙනා දැමට තේරනොනේද චිගම් කාජිනන් යුමියොන්හන් මේ දක්වා ප්‍රසිද්ධ චිත්‍ර සහිත කරිමි ඉන්න පින්තුර සහිත ගොඩ නැගිලි තියෙන ඕප්ප මිලදී ගත්තා කියල කියනවා අංක හතර බලන්නකු කිනියොම්බුම් චුන්යේසෝ ඒකැන කිනියොම්බුම් සිහිවටන චුන්යේසෝ අතරින් යොහෙන්හන් ජන්සොයේ සංචාරය කළ ස්ථානයේ කරිමි ඉන්නන් ගොබල් චුරෝ සම්නිදා කරිම් ගෙනවා චිත්‍ර ඉන්නන් තියෙන ඔබල් හෝප්ප චුරෝ බොහෝ විට මිලදී ගන්නවා උචුරෝ ප්‍රධාන වශයෙන්ම සාමාන්‍යයෙන්ම වැඩිපුරම මිලදී ගන්නවා කියලා කියන්න සංචාරය කැනෙක් ගිනියොම්බුම් අතරින් සංචාරය කරපු තැන චන්සෝයක තියෙන චිත්‍ර චන්සෝයක ඇඳල තියෙනවා ඕප් මිලදී ගන්නවා කියල තමයි කියන්න එහෙම නම් බලන්න එකට එන්න නැතිමකක්ද හරි හිතන විදිහට එකට එන්න නැතිමකක්ද මචායෝ පළවිනික ඉන්න නැත්තේ මම සංචාරය කරන විට සංචාරය කරනවා නම් මෙන්න මේක සිහිවටන මිලදී ගන්නවා ඒකන්නේ කතාවම පටන්ගන්න පෑ සිහිවටන මිලදී ගන්නවා එයාට අපි දාගන්න නෑ අංක එක අන්නකට මෙන්න මෙයා තමයි එක කා තමයි එකට තියෙන්නේ ඔන්න කායෝ දෙකක් තියෙනවා දෙකේම තියෙනවා ඊට පස් බලන්න සිහිවටන මිලදී ගන්නවා අපිට ඊළඟට කියන්න පුළුවන්නේද මෙන්න මේක කිනියොම්බුම් ජුන්යේසෝ සංචාරය කරපු ඒවා අතරින් ඉනියොබුම් එකැන ගිනියොබුම් අපි සිහිවටන අතරින් යොහෙන්හන් චන්සෝයේ සංචාරය කරපු ස්ථානයේ කරමි ඉන්නන් චිත්‍රය තියෙන ඔබ ඕප්ප සාමාන්‍යයෙන් මිලදී ගන්නවා මේක ගන්න පුළුවන් මේකට දෙක ගහන්න පුළුවන් දෙක තුනද බලන්නකු ඊට පස කියනවා චිගම් කාජිනන් මේ දක්වා යුමියොන්හන් ප්‍රසිද්ධ වුණ කොන්මුල් කුරිමි
ගොඩනැගිල්ලි චිත්‍ර තියෙන ඔබල් මානී සත්සුන් නිදා ඕප්ප ගොඩාක් මිලදී ගත්තා 1 අන්තිමේටම කියනවයා තාම්මේන ඊළඟ පාරනම් සනිනා කඳු සහ පදා මුහුදේ කරමින්නන් චිත්‍ර තියෙන ඕප්ප මිලදී ගන්න වමනයි. ඒක තමයි අන්තිම එක නිවැරදි උත්තරේ තමයි අංක 2 ගහලා තියෙනවා නම් ඔයාගේ උත්තරේ හරි. 2 තමයි උත්තරේ. හරිද? මං හිතනවා මේ ප්‍රශ්න තේරෙන්නේ නැති කියලා. තේරුම් නැතිනම් නැවත පාරක් හෙමින් බලන්න ඔයාලට මේක තේරෙනවා. හරි. එහෙනම් අපි යන් ඊළඟ එකට. මෙන්න මේ ප්‍රශ්න බලන්න. අපි දැන් කලින් කතා කරපු ප්‍රශ්නේ මෙන්න මෙතන මට පොඩි වැරද්දක් සිදු වුණා. ඒක පොඩ්ඩක් හදාගන්න. කරීම් කියලා කියන්නේ චිත්‍ර. හරිද? මම කිව්වේ අඳිනවා කියලානේ. අඳිනව නෙවෙයි. අඳිනවට කරිදන්නේ කියන්නේ. කරීම් කියලා කියන්නේ චිත්‍ර. ඒක මතක තියාගන්න. මම කිව්වේ අඳිනවා කියලා. ඒක වැරදි. අඳිනවා නෙවෙයි චිත්‍ර කියලා මතක තියාගන්න. හරිද? ඊළඟ පාර කන්දට හරි කඳු සහ මුහුදු චිත්‍ර. ඒ කියන්නේ ඉන්නන්. ඒ කියන්නේ ඊළඟ පාර කඳු හරි මුහුද හරි තියෙන චිත්‍ර කොබල් සගෝ ශිප්සම් නිදා කරමි ඉන්නන් චිත්‍ර තියෙන කෝප්පයක් මිලදී ගන්න උවමනයි කියලා කියන්නේ. හරිද? කරමි ඉන්නන් චිත්‍ර තියෙන කෝප්පයක් මිලදී ගන්න උවමනයි කියලා කියනවා. ඒක හදාගන්න. හරි? එහෙමනම් එන්නකො මෙන්න මේකට. මෙන්න මේ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ බලන්න අංක 1. යගල් චොබන් පත්තා. යගල් ඖෂධ. චොබන් පත්තා ඖෂධ වට්ටෝරුව ලබනවා. අපි කියනවා කොරියන් වලින් නම් යගල් කියලා කියන්නේ බෙහෙත්. චොබන් පත්තා කියලා කියන්නේ ඖෂධ නිර්දේශය ලබනවා. ඖෂධ නිර්දේශය ලබනවා. ඊළඟ යගල් මොක්තා පේත් බොනවා. පබල් මොක්තා බත් කනවා. යගුගේ කදා පාමසියට යනවා. චිරියෝරල් පත්තා ප්‍රතිකාර ලබනවා. චොප්සුරල් හදා අපි කෙනවා ලියාපදිංචි වෙනවා. හරි, මුලින්ම මොකද කරන්න නැති බේත් ගන්නවා නම් අංක 1 චොප්සුරල් හදා. ඊළඟට මොකද්ද වෙන්න නැත්තේ? චොප්සුරල් හදා කරාට පස්සේ මොකද්ද වෙන්නේ? චිරියෝ මොකද්ද වෙන්නේ? චිරියෝරල් පත්තා 2. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රතිකාර ලබනවා. ප්‍රතිකාර ලැබුවට පස්සේ මොකද්ද? ඖෂධයක් නිර්දේශ කරනවා. 3. ඖෂධය නිර්දේශ කරාට පස්සේ කොහෙද? පාමසියට යනවා. 4. පාමසියට ගියාට පස්සේ බේත් හම්බෙනවනේ. ඊට පස්සේ පබල් මොක්තා 5. ඊට පස්සේ 6 යගල් මොක්තා මේ බෙහෙත් බොනවා. බලන්න පා මුලින්ම තියෙන්න ඕනේ. තියෙනවා. ඊළඟට එන්න නැත්තේ මා. එහෙනම් උත්තරේ මෙන්න මේක. පාමා ඊළඟට කා තියෙන්න ඕනේ 3ට. හරිනේ? ඒක තමයි නිවැරදි උත්තරේ. මෙන්න මේ උත්තරේ ගහලා තියෙනවා නම් නිවැරදි. මං හිතනවා මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැති කියලා. තේරුම් නැති තැනක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරිද? මොනවා හරි මගෙන් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න. එහෙමනම් මෙන්න මේ ප්‍රශ්නේ ඔයා තනියම කරන්න. මේ ප්‍රශ්නේ ඔයාලා තනියම කරන්න පුළුවන්ද කියලා මට උත්තරයක් කමෙන්ට් කරගෙන දාලා යන්න. එහෙමනම් මේ ප්‍රශ්නේ කරන ගමන් මම ඔයාලට සුබ පතනවා ලකුණු 200 ගන්න හැකියාව ලැබෙන්න කියලා. ඒ වගේම මෙන්න මේ සුන්සෝ අනුපිළිවෙල තෝරන ප්‍රශ්නත් කරලා හුරු වෙන්න. මොකද විභාගෙදී එන්න හැකියාව තියෙනවා. එනම් හැමෝටම ජය වේවා. මාව තාමත් subscribe කරලා නැතිනම් දැන් මාව subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එනම් සිහින හැබෑ වෙන වාසනාවන්ත අනාගතයක් වේවා.